මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ මේ මාසේ 5 වෙනිදා ඉස්පාවලදී වගේම මේ මාසේ 21 වෙනිදා හම්බන්තොටදී නර ප්‍රහාරයකට ලක් වෙනවා. අපි ප්‍රකාශ කරේ සත්‍ය. අපි ප්‍රකාශ කරේ මාධ්‍ය නිදහසක් නැති බව. අපි ප්‍රකාශ කළේ කිසිම ආකාරයක සදාචාරයකින් තොරව පැවැත්වෙන පාලන ක්‍රමයක් පිළිබඳව. මාධ්‍ය තුලින් කියවෙන්නේ අමූලික බොරු, ඒ වගේම මිනිසුන් මුලා කරන විකෘති අදහස් පළ කරනවා. ඉතින් ඒ සඳහා මිනිසුන් දැනුවත් කරන්නට වීදියට දැක්කාම කලාකරුවන් විදිහට අපට අපේ කටයුතු කරගන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒකට මර ප්‍රහාර එල්ල කරනවා. ඒ වගේම ඒ සඳහා ඉතාස අපරාධී විදිහට කලාකරුවන්ගේ චරිත ඝාතනය කරනවා. මිනිසුන්ට කතා කරන්න අයිතියක් තිබිය යුතුයි. තමන්ගේ අදහස ප්‍රකාශ කරන්නට සුද්ධ වූ නිදහසක් තිබිය යුතුයි. ඒ නිදහස සම්පූර්ණයෙන් බලලා දමනවා. කලාකරුවන්ට තමන්ගේ නිර්මාණ මිනිසුන්ට ඉදිරිපත් කරන්නට ඒ නිදහස තිබිය යුතුයි. ඒ නිදහස සියලු දේ අවුලා දමනවා. ඒ කලාකරුවන් අපහාසයට උපහාසයට ලක් කරනවා. ඒ වගේම නීති ආධිපත්‍යයක් නැහැ. අපිට පහර දෙන අවස්ථාවලදී පොලිස් නිලධාරීන් බලාගෙන ඉන්නවා. පොලිස් නිලධාරීන් බලාගෙන ඉද්දී අපිට බිම දාගෙන පහර දෙනවා. ඉතින් ඉවෙනි අශිෂ්ට සමාජයක ජීවත් වෙනවාට වඩා වර එක හිතෙනවා මේ යම් කොච්චර සුන්දරද කියලා. නමුත් අපි තව ජීවත් විය යුතු තිබෙනවා මේ දුෂ්ට පාලන ක්‍රමයට පිටක් කියලා යහපත් සමාජ ක්‍රමයක් ගොඩනැගීම සඳහා. ඒ පිට තැබීම සඳහා අපේ සියයුතුයි එකතු විය යුතුයි මේ මහින්ද පාලනය පරාජය කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒක මම හිතන්නේ අපේ පරම්පරාවට ලැබෙන අවස්ථාව. ඉතින් ඒ 8 වෙනිදා අපි බුද්ධිමත් තීරණයක් ගත්තොත් මේ දුෂ්ට මහින්ද රාජපක්ෂගේ පාලන ක්‍රමය වෙනුවට යහපත් පාලන ක්‍රමයක් ගොඩනගා ගැනීම අත්විවරම අපට 8 වෙනිදාන් පස්සේ දාන්නට පුළුවන්. ඒ සඳහා මේ රටේ පුරවැසියන්ට වගකීමක් තිබෙනවා බුද්ධිමත්ව තීරණය අරගෙන මේ පාලකයන් පළවා හරින්නට.